හරි. මම ඊළඟට එන්න හදන්නේ මේ 555 ටයිමර් IC එකේ ක්‍රියාකාරීත්වය ගැන විස්තර කරන්න. ඒකට මම පොඩි සර්කිට් එකක් ඇසුරෙන් තමයි විස්තර කරන්න හදන්නේ. මේකට කියනවා LED flash circuit කියලා. ඒ කියන්නේ මේ සර්කිට් එකේදී සිද්ධ වෙන්නේ LED බල්බ් එක බ්ලින්ක් වෙනවා. හරිද? මේ බ්ලින්ක් වීම අනුව අපි මේකේ ක්‍රියාකාරීත්වය ගැන බලන්න යන්නේ. හරි. මේකට මෙන්න මේ වගේ පරිමාණයක් අපි අරගෙන ඕනේ. මේකේ IC එක මේකේ මෙන්න එහෙම ගන්නවා. තාසේ වෝල්ට් මෙතන රෙසිස්ටර්ස් දෙකක් තියෙනවා. එකක් මම ගන්නවා 68 කිලෝ ඕම්, අනිත් එක ගන්නවා 10 කිලෝ 10 කිලෝ. හරිද? කොහොම අරගෙන මේ 6 වෙනි පින් එක සහ දෙවෙනි පින් එක IC එකේ 6 වෙනි පින් එක සහ දෙවෙනි පින් එක එකට එකතු කරලා මෙන්න මෙතනට සම්බන්ධ කරනවා. එතකොට 7 වෙනි පින් එක මෙන්න මෙතනට සම්බන්ධ කරනවා. ඒ කියන්නේ මේ රෙසිස්ටර් දෙක සම්බන්ධ වෙන තැන. හරිද? මෙන්න අපි කියනවා. ඔන්නම සම්බන්ධ කරනවා. හරිද? ඊට පස්සේ පින්නම් පාට පින්නම් පහක මේ දෙක කෙලින්ම ධනට සම්බන්ධ කරනවා. මෙතනදී අපි හිතන්න ධන 5 වෝල්ට් කියලා දෙන්න. ධන 5 වෝල්ට් මේ පැත්තට එන්න. මෙන්න ග්‍රවුන්ඩ් එක. ඔයගොල්ලෝ මේ සංකේතයෙන් කියන්නේ ක්‍රියාවට සම්බන්ධ වෙනවා කියන එක කියනවා. හරිද? ඊට පස්සේ මේක පින්නම් එක ඍණනේ. පින්නම් එක මම ඊට සම්බන්ධ කරනවා. පින්නාංක 3 තමයි මේ IC එකේ අවුට් එක වෙන්නේ. හරිද? දැන් සමහර IC වලට අවුට්පුට් ගොඩක් තියෙනවා. මේකෙදි තුන්වෙනි පින් එක තමයි අවුට්පුට් පින් එක වෙන්නේ. හරිද? මම මේක LED බල්බ් එක සම්බන්ධ කරලා මේක සම්බන්ධ කරනවා. මේක 220යි මම කියලා ගන්න. 3 වෝල්ට් LED බල්බ් එකක් තමයි තියෙන්නේ. හරිද? ඔන්න සර්කිට් එක ඇතුලේ තමයි මම මේ ක්‍රියාකාරීත්වය විස්තර කරන්න හදන්නේ. ඊට අමතරව මම තව මෙන්න මෙහෙම එකක් ගන්නවා. හිතන්න මේ තියෙන්නේ අපේ කැපැසිටර් එක කියලා. මේ තියෙන්නේ අපේ කැපැසිටර් එක. මම මේ අන්තිම නිකන් බේසමක් වගේ එකක්. හිතන්න මේ අපේ තියෙන කැපැසිටර් එක කියලා. කැපැසිටර් එකේ එන ධාරිතාව. කියන්නේ එයා ගන්න ආරෝපණ ප්‍රමාණය අනුව තියෙන වෝල්ටේජ්. විස්තර කරන්න ලේසි වෙන තමයි මම මේක ගත්තේ. ඔයගොල්ලන්ට ඇයි කියලා තේරෙන්න. හරිද? මෙහෙම අරගෙන එතනදී පාවිච්චි කරන්නේ 5 වෝල්ට්. අන්නේ හින්දා මම මෙතන දැනට 5 වෝල්ට් කියලා දාගන්නවා. ඇත්තටම මේ 5 වෝල්ට් කියන්නේ VCC. කියන්නේ මොකද ගන්න ධන වෝල්ටේජ්. කියන්නේ අපේ ධන සැකවල. ධනට කියනවා VCC කියලා. හරිද? VCC එතකොට මේ අන්තිම ධන තමයි ග්‍රවුන්ඩ් එක වෙන්නේ. කියන්නේ ග්‍රවුන්ඩ් කියන්නේ වෝල්ටේජ් එක කීයක් වෙනවද? 0 වෝල්ට්. හරිද? ග්‍රවුන්ඩ් එක කියන්නේ වෝල්ට් 0යි. එතකොට මේ තියෙන උඩම දැන VCC. දැන් මෙතනට අනුව ගත්තොත් 5 වෝල්ට් ඉඳලා තියෙන්නේ ප්ලස් එකේ මෙතන 5 වෝල්ට්. VCC කියන දැන 5 වෝල්ට්. වෝල්ට් 6ක් තිබ්බොත් මෙතන වෝල්ට් 6යි. හරිද? අන්න ඒක තමයි. දැන් මම මේක කොටස් තුනකට බෙදනවා. සමාන කොටස් තුනකට බෙදනවා. VCC බෙදීම තුන. සමාන කොටස් තුනකට බෙදනවා. VCC ව කියන්නේ බිඳුවයි VCC. දැන් මේ දාලා VCC නේ. ඒ කියන්නේ මේ කොටස් දෙක මෙතන හමුවන දැන් මේ මුළු විශාලත්වයේ VCC නේ. ඒ කියන්නේ ධන වෝල්ටේජ් එක. දැන් මෙතන දානවන වෝල්ට් 5. වෝල්ට් 5 මම කොටස් තුනකට බෙදනවා. වෝල්ට් 5 බෙදීම 3න් 1යි. වෝල්ට් 5 බෙදීම 3න් 2යි. වෝල්ට් 5 බෙදීම 3න් 3යි. කියන්නේ වෝල්ට් 5යි. හරිද? ඒ කියන්නේ අපි ගන්න එක කොටස් තුනකට බෙදනවා. කොටස් තුනකට බෙදලා ඒ අනුව තමයි මේ තියෙන්නේ. හරිද? මේ හරි සරල දෙයක් තියෙන්නේ.
චොකලට් කෑල්ලක් තියෙනවා. චොකලට් කෑල්ල කොටස් තුනකට බෙදෙනවා. හරිද? චොකලට් කෑල්ලේ විශාලත්වය BCC නම් මේ තියෙන්නේ BCC ගෙන් 3න් එකක්. එතකොට මේ තියෙන්නේ 3න් එකක්, මේ තියෙන්නේ 3න් එකක්. හරිද? මේ භාග වගේ තමයි තියෙන්නේ. හරිද? BCC ගෙන් 3න් එකයි නම් මේ කෑල්ල මෙයයි එකතු කරාම BCC ගෙන් 3න් දෙකක්. හරිද? එතකොට මෙයා BCC ගෙන් 3න් එකයි. අනේ වගේ අර තමයි තියෙන්නේ. හරිද? සරල දෙයක් කියන්නේ. හරි. ඔන්නම අරගත්තාම දැන් මෙතන බිඳුවයි වෝල්ට්නේ. ඔන්නම අරන් තියාගෙන ඉන්න. දැන් මේක සිද්ධ වෙන්නේ මෙන්න මේ විදිහට. මේ සර්කිට් එක හිතන්න අපි මේ විදිහට පවර් එක දෙනවා කියලා මෙතන ස්විච් එකක් තියෙනවා. මේ ස්විච් එක පෙරේන දානවා. සමෝත කරනවා. ඒ කියන්නේ මෙතනට පවර් එක දෙනවා. මොකද දුන්නේ? මේකට පවර් එක දෙද්දිම අංක 7යි අංක 1යි. පින්නාංක 7 සහ පින්නාංක 1 IC එක ඇතුලෙන් සම්බන්ධ වෙලා ඉන්නවා. හරිද? පින්නාංක 1යි පින්නාංක 7යි IC එක ඇතුලෙන් සම්බන්ධ වෙලා ඉන්නවා. ඔන්නම දෙද්දිම දැන් මෙතන තියෙන බිඳුවයි වෝල්ට්නේ මෙන්න මේ කම්බුව. මෙන්න මෙතන හිතන්න. මෙයා බිඳුවයි වෝල්ට්. කියන්නේ ග්‍රවුන්ඩ් එකේ තියෙන්නේ. ග්‍රවුන්ඩ් එකේ කියන්නේ බිඳුවයි වෝල්ට්. කැපැසිටර් එකේ මෙතන තියෙන්නේ බිඳුවයි වෝල්ට්. මේ IC එකට අපි පවර් එක දෙන අවස්ථාවේදී කැපැසිටර් එක වෝල්ට් බිඳුවේ තියෙන. කැපැසිටර් එක charge වෙලා නැහැ. හරිද? ඒ කියන්නේ මෙයා බිඳුවේ වෝල්ට් තියෙනවා නම් මෙන්න මෙතන කැපැසිටර් එක charge වෙලා නැහැ. ඒ කියන්නේ හැමතැනම බිඳුවයි වෝල්ට්. මෙතන වෝල්ට් බිඳුව. හරිද? එතකොට ඔය කම්බි ඔස්සේ ගියාම මෙන්න මෙතන බිඳුවයි වෝල්ට්. IC එකේ පින් අංක දෙක තියෙනවා. වෝල්ට් බිඳුව. හරිද? මම කියනක තේරුණා. දැන් බලන්න. මේකට අපි පවර් එක දෙන අවස්ථාවේදී දාරිද්‍රකේ විනාඩිය වෝල්ට් බිඳුවේ තියෙනවා. දාරිද්‍රකේ charge වෙලා නැහැ. ඒ කැපැසිටර් එකේ charge වෙලා නැහැ. ඒ කියන්නේ මෙතන තියෙන්නේ වෝල්ට් බිඳුවයි ඒ අනුව මෙතන තියෙන්නේ වෝල්ට් බිඳුව. පින්නක දෙක තියෙන්නේ වෝල්ට් බිඳුව. හරිද? දැන් මේ IC එකේ පොඩි තියරි එකක් තියෙනවා. තියරි දෙකක් විතර තියෙනවා අපි දැනගන්න. එකක් තමයි පින් අංක 2. IC එකේ පින් අංක 2ට මේ VCC වෝල්ටේජ් එක VCC වෝල්ටේජ් එකෙන් 3 එක වංගුවක්. ඒ කියන්නේ VCC බෙදීම 3ක්. දැන් මෙතන වෝල්ට් 5නේ තියෙන්නේ. වෝල්ට් 5න් 3න් එකක වංගුවක්. වෝල්ට් 5 බෙදීම 3. හරිද? දශම ගානක් එන්නේ බෙදලා බලන්න. 1.0 ගානක් එන්නේ. වෝල්ට් 5 බෙදීම 3ක්. ඒ කියන්නේ VCC බෙදීම 3න් වංගුවකට වඩා අඩු නම් මෙයා ඉන්න වෝල්ටේජ් එක. පින් අංක 2 වෙන තැන මෙතන වෝල්ටේජ් එක. VCC බෙදීම 3ට වඩා අඩු. ඒ කියන්නේ මෙතන ගන්නවා වෝල්ට් 5 බෙදීම 3ට වඩා අඩු නම් මේ පින්නාංක 4 සහ පින්නාංක 1 අතර තියෙන සම්බන්ධතාවය නැති වෙලා මේ කැපැසිටර් එක charge වෙන්න ගන්නවා. කැපැසිටර් එක ආරෝපණ අරගෙන charge වෙන්න ගන්නවා. මේත් එක්කම මේ LED බල්බ් එක ෂෙනික ඕන් වෙනවා. මේ LED බල්බ් එක ෂෙනික ඕන් වෙනවා. හරිද? වෝල්ට් ඉන්වෙරියන්නේ ඔන්න දැන් LED බල්බ් එකක් ෂෙනික ඕන් වෙලා තියෙනවා. ඒ කියන්නේ තුනෙන් අවුට්පුට් එක ඉහට එනවා. LED බල්බ් එකට වෝල්ටේජ් එකක් එනවා. ඒ කියන්නේ 3 හරි. 3 ස්ටේට් එක හරි. අපි ඊළඟට කතා කරලා තියෙනවා. හරි. හරි. හරි කියන්නේ පත් වෙලා තියෙනවා. හරිද? 3 ස්ටේට් එක හරි. 3 තියෙන අවස්ථාව පත් වෙලා තියෙනවා. 3න් එන අවුට්පුට් එක පත් වෙලා තියෙනවා. හරිද? එතකොට කැපැසිටර් එක charge වෙන ගමන් කැපැසිටර් එක charge වෙන ගමන් කැපැසිටර් එක ආරෝපණ අරන් charge වෙද්දි මොකද වෙන්නේ? මේ කැපැසිටර් එකේ මම කියන්නේ වෝල්ටේජ් එක කියලා. කැපැසිටර් එකේ වෝල්ටේජ් එක මෙන්න වැඩි වෙනවා. එතකොට වැඩි වීගෙන යනවා. කැපැසිටර් එකේ වෝල්ටේජ් එක වැඩි වීගෙන යනවා. මේ සීමාවක් පහු කරන් යනවා. වැඩි වෙලා යනවා. මෙන්න මෙතනට එන්න. මෙන්න මේ සීමාව තියෙන්නේ VCC බෙදීම 3න් 2ක අවස්ථාව. මෙන්න මේක පයින්න හදද්දී මේ සීමාව VCC ගෙන් 3න් 2ක සීමාව පයින්න හදද්දී කියන්නේ උඩට යන්න දෙන්නේ නැහැ. උඩට යන්න හදද්දීම
පින්නංග 6 තියෙනවනේ. 6 පින්නංග 6 අනුව ගන්නවා. මුළු වෝල්ටේජ් එකෙන් 3න් 2කට වඩා වැඩි අවස්ථාවක් තමයි දැන් තියෙන්නේ කියලා. මුළු වෝල්ටේජ් එකෙන් 3න් 2ක අවස්ථාවකට වඩා මෙයා යන්නයි හදන්නේ. ඔන්න එතකොටම ක්ෂණිකව මේ අවුට්පුට් එක ලෝ වෙනවා. ඒ කියන්නේ LED බල්බ් එක නෙමෙයි. මේ අවුට්පුට් එක ලෝ වෙනවා. ඒ කියන්නේ LED බල්බ් එක මේ අවුට්පුට් එක ලෝ වෙනවා. ඒ කියන්නේ LED බල්බ් එක නෙමෙයි. හරිද? ඒ අර දැන් මේ කැපැසිටර් එක charge වෙලා එයාගේ වෝල්ටේජ් එක VCC එකෙන් 3න් 2 අවස්ථාවට යන්න හදනවා. එයයි එහෙම වෙන්නේ. දැන් මෙතන දැන් කැපැසිටර් එක charge වෙද්දී එයාගේ දෙපැත්තේ විභවාන්තරය හිතන්න වෝල්ට් 5න් 3න් 2ක් වෙනවා කියලා. ඒ කියන්නේ මෙන්න මෙතන වෝල්ට් 5න් 3න් 2ක්. VCC ගෙන් 3න් 2ක්. එහෙම ලියන්නකො VCC ගෙන් 3න් 2ක්. ඒ කම්බියම තමයි මෙතනට ඒකම තමයි මෙතනක් තියෙන්නේ. මෙතනත් VCC ගෙන් 3න් 2යි නම් වෝල්ට් 6 තියෙන්නේ VCC ගෙන් 3න් 2. හරිද? ඔන්න ඔය ලිමිට් එක පහු කරන්න හදද්දිම තමයි මේ පින්නන්ට 6 අඳගන්නේ මේ VCC දෙකම 3න් 2 අවස්ථාවට එනයි අන්න මේක පන්නන්න හදනවා. එතකොට පින්නන්ට 6 ඔබ දැනගෙන මේ VCC එක ඇතුලේ පින්නන්ට 3න් එන අවුට්පුට් එක ලෝ කරනවා. කියන්නේ පින්නන්ට 3 වහලා දානවා. හරිද? එතකොට මෙන්න මෙයා වෝල්ට් 3 LED අපේ මේ LED බල්බ් එක ඕෆ් වෙලා යනවා. හරිද? දැන් කොහොම වුණාම කොහොම වෙලා විතරක් ඉන්නේ නැහැ. මෙන්න මේ IC එක ඇතුලේ ආපහු පින්නංග 7යි පින්නංග 1යි අතර සම්බන්ධතාවයක් හදාගන්න. IC එක ඇතුලේ පින්නංග 7 සහ පින්නංග 1ත් එක්ක සම්බන්ධතාවයක් හදාගන්න. ඔන්න සම්බන්ධතාවය හදාගත්තාම මොකද වෙන්නේ? ඔන්න සම්බන්ධතාවය හදාගත්තාම මොකද වෙන්නේ? මෙන්න මේ ලයින් එක දිහා බලන්න. මේක මෙන්න මෙහෙම. ඔන්න ඔහොම එකක් තියෙනවා නේද? මෙන්න මේක දිහා බලන්න. අත එක රින්. කැපැසිටර් එකට ඩිස්චාර්ජ් වෙන්න අවස්ථාවක් තියෙනවා. කැපැසිටර් එකේ ඉන්නගෙන දාන මෙන්න මෙහෙම ගිහින් ආයෙත් සම්බන්ධ වෙනවා. ඔන්න එතකොට මොකද වෙන්නේ? කැපැසිටර් එක ඩිස්චාර්ජ් වෙනවා. හරිද? මේ කැපැසිටර් එකේ ගත්ත ආරෝපණ ටික දැන් මෙන්න යාට මාර්ගයක් තියෙනවා යවන්න. මෙයා මේක දැන් අරගෙන තියෙන ආරෝපණ ටික මෙයා ඩිස්චාර්ජ් කරලා ගන්නවා. හරිද? මෙන්න මේ මාර්ගය ඔස්සේ කැපැසිටර් එකෙන් ඔන්න ආරෝපණ ටික දැන් මෙයා මේ විදිහ ගබඩා කරගෙන තියෙන ආරෝපණ ටික ඩිස්චාර්ජ් කරලා දානවා. හරිද? කැපැසිටර් එකෙන් ආරෝපණ ටික ඩිස්චාර්ජ් වෙද්දී මොකද වෙන්නේ? මෙන්න මේ තියෙන වෝල්ටේජ් ලෙවල් එක. කැපැසිටර් එකේ වෝල්ටේජ් එක, ඒ කියන්නේ කැපැසිටර් එකේ ධන සහ ඍණාත්මක දෙක අතර විභවාන්තරය එන්නේ අඩු වෙනවා. අඩු වෙලා මෙන්න මෙතනට එනවා. VCC බෙදීම තුන අවස්ථාවට එනවා. ඒ කියන්නේ මෙන්න මෙතන වෝල්ටේජ් එක මම කතා කරන්නේ මෙන්න මෙතන. මෙන්න මෙතන වෝල්ටේජ් එක VCC බෙදීම තුන අවස්ථාවට එනවා. VCC බෙදීම තුන අවස්ථාවට එනවා. හරිද? ලයිට් එකත් එක්ක පොඩ්ඩක් පේනවා මගේ VCC බෙදීම තුන තියෙනවා. හරිද? VCC බෙදීම තුන අවස්ථාවට එනවා. ඔන්න ඔය අවස්ථාවට ඉතින් ඔයිට වඩා පහළට යන්න දෙන්නේ නැතුව පින්නකට ඕක අඳගෙන මේ තුන්වෙනි අවුට්පුට් එක මොකද කරන්නේ? ආයේ හරි ස්ටේජ් එකට ගෙනියන්න. ඒ කියන්නේ LED බල්බ් එක පත්තු කරනවා. හරි. ඕක අඳගෙන තුන්වෙනි ස්ටේජ් එක හරි ගන්න. දැන් පින්නකට තුනේ වෝල්ටේජ් එකක් ඇවිල්ලා මේ LED බල්බ් එක පත්තු වෙනවා. හරිද? ඔන්න ඔබ තමයි ඊළඟට දැන් මොකද වෙන්නේ? දැන් එහෙම වෙද්දී මෙන්න මේ ඇති වෙච්ච සම්බන්ධතාවය පින්නංග 7 සහ පින්නංග 1 අතර ඇති වෙන සම්බන්ධතාවය වැහි යනවා. මෙන්න මේ සම්බන්ධතාවය වැහි යනවා. LED බල්බ් එක ඔන් වෙච්ච ගමන් මොන සම්බන්ධතාවය වැහි යනවා. හරිද? අපි මේ
IC එකේ ඇතුලේ පින්නාංක 7 සහ පින්නාංක 1 අතර ඇතිවෙච්ච සම්බන්ධතාවය වැහිලා යනවා. ඔක වැහිලා මේ මොකද වෙන්නේ? මොකද වෙන්නේ? ඔක වැහිලා යද්දි මොකද වෙන්නේ? ආපහු මේ කැපැසිටර් එක charge වෙන්න ගන්නවා. ඔය කැපැසිටර් එක දැන් discharge අවස්ථාවල නෙමෙයි තියෙන්නේ charge වෙන්න පුළුවන්. මෙහෙන් ගන්න පුළුවන් මෙයා charge වෙනවා. හරිද? ආරෝපණ අරගෙන කැපැසිටර් එක charge වෙනවා. charge වෙලා මොකද කරන්නේ? දැන් ආයේ මේ වෝල්ටේජ් එක මෙන්න මෙතනට එනවා. ආයේ උඩට එනවා. උඩ මේ අවස්ථාවට එනවා. දැන් ආපහු අරගම එනවා. හරිද? ආපහු අරගම එනවා. මොකක්ද වෙන්නේ? VCC එකෙන් තුනෙන් දෙක අවස්ථාවට වඩා වැඩි වෙන හදද්දී පින්නාංක 6 අයිඩෙන්ටිෆයි කරනවා වෝල්ටේජ් එක VCC එකෙන් තුනෙන් දෙක අවස්ථාව පන්නන්න හදනවා කියන්නේ. ඔන්න ඔය කාර්යදී මොකද වෙන්නේ? ආයි මේ පින්නාංක 7යි පින්නාංක 1යි අතර සම්බන්ධතාවයක් ඇවිල්ලා මේ කැපැසිටර් එක ඩිස්චාර්ජ් වෙනවා. කැපැසිටර් එක ඩිස්චාර්ජ් වෙද්දී ආයි අර කලින් කිව්වා වගේම මේකේ වෝල්ටේජ් එක අඩු වෙනවා. ඔන්න ඔය වගේ මේක සයිකල් එකක් විදිහට අඩු වෙනවා වැඩි වෙනවා. අඩු වෙනවා වැඩි වෙනවා. ඒ කියන්නේ LED බල්බ් එක ඔන්න ඔන්නලා තියෙනවා. කැපැසිටර් එක ඩිස්චාර්ජ් වෙද්දී LED බල්බ් එක ඕපන් වෙනවා. කැපැසිටර් එක චාර්ජ් වෙද්දී LED බල්බ් එක ඕන් වෙනවා. කැපැසිටර් එක ඩිස්චාර්ජ් වෙද්දී LED බල්බ් එක ඕපන් වෙනවා. හරිද? මේ වෝල්ටේජ් ඩිෆරන්ස් එක දැන් මම ප්‍රැක්ටිකල් එක කරලා පෙන්නනවා ඔයගොල්ලන්ට. ඔක හොඳට බලන්න පුළුවන් මල්ටිමීටර් එක තිබ්බහම ඔක හොඳට පේනවා. හරිද? දැන් අපි මේකේ ප්‍රැක්ටිකල් එක කරද්දී ඒක බලමු. හරි. ඉතින් ඔන්න ඔහොම තමයි වෙන්නේ මම කිව්වා මේක හරිය ලේසි තේරුම් ගන්න. හරිද? තේරුම් ගන්නත් හරිය ලේසි වාට පොඩ්ඩක් අපහැදිලි වගේ නම් මේක අනිවාර්යයෙන් බලන්න. හරිද? එතකොට මේක තේරෙනවා. මේ කියලා දෙන්න පුළුවන් ලේසි විදිහට තමයි මේක කියලා දුන්නේ. මම මේ සර්කිට් එක මේ විදිහට දැන් හදාගෙනයි තියෙන්නේ. අපි දැන් බලන්න යන්නේ මේ සර්කිට් එක වැඩ කරන්නේ කොහොමද කියලා. දැන් මේ තියෙන විදිහට මම වෝල්ට් 6කින් තමයි මේ INI 555 IC එකට පවර් එක දෙන්නේ. එතකොට මෙතන CMUF 16 වෝල්ට් කැපැසිටර් එකක් සහ මෙතන ඔයගොල්ලෝ දකින්න ඇති 68 කිලෝ ඕම් රෙසිස්ටර් එකක් තියෙනවා. මම ඒ වෙනුවට මෙතන 47k එකක් අරන් තිනවා. දැන් දැනට හොයාගන්න පුළුවන් එකක් තමයි අරන් තියෙන්නේ. එතකොට මෙතන 220 ඕම් වෙනකොට 100 ඕම් පාවිච්චි කරලා තියෙනවා. මෙතනදී මම ගන්නවා 3 වෝල්ට් සුදු පාට LED එකක්. ඔයගොල්ලොන්ට කැමති වෙන එකක් ගන්න පුළුවන්. හරිද? හරි. ඉතින් දැන් මේ තියෙන විදිහට මම මේ සර්කිට් එක පරිස්සමට හදාගෙන තියෙනවා. ඔයගොල්ලන්ටත් මේක ගෙදරදී මේ විදිහට හදා ගන්න පුළුවන්. හරිද? දැන් ඔයගොල්ලෝ සර්කිට් හදන්නත් දන්නවා. ඒ පළපුරුද්ද තියෙන හින්දා ඔයගොල්ලන්ට මේක බලාගෙන මේ විදිහට ගෙදරදී හදා ගන්න පුළුවන්. හරිද? මම මේක ටිකක් වෙලා තියන් ඉන්නවා. ඔයගොල්ලෝ දැන් ප්‍රොජෙක්ට් බෝඩ් එකේ එහෙම තියෙනවා නම් මේක මේ විදිහට බලලා හදා ගන්න. ඊළඟට මම මේකට පවර් එක දෙන්න පාවිච්චි කරනවා වෝල්ට් 6ක බැටරි පැක් එකක්. හරි. අපි දැන් මේකට පවර් එක දීලා බලමු. හරි. ඔයගොල්ලන්ට පේන්නේ නැති මේකේ ක්ලොක් පල්ස් එක වැඩ කරන විදිහ. හරි මම කියවනේ මේකේ අර වෝල්ටේජ් කැපැසිටර් එකේ වෝල්ටේජ් ඩිෆරන්ස් එක අපිට මල්ටිමීටර් එකෙන් හොඳටම බලා ගන්න පුළුවන් කියලා. අන්න ඒ හින්දා මම මෙතනදී මේක මේ වෝල්ට් මීටර් එක 20ට කඩා ගන්නවා. හරිද? කඩාගෙන මේකේ මේ තියෙන කැපැසිටර් එකේ ධන සහ ඍණාත්‍රයන් දෙකට ප්‍රොප්ස් දෙක තියෙනවා. හරි. ඔයගොල්ලන්ට පේනදී වෝල්ටේජ් ඩිෆරන්ස් එක. ඒ කියන්නේ මේක වෝල්ටේජ් එක වෙනස් වෙන විදිහ පේනවා. එකපාරට වැඩි වෙනවා, අඩු වෙනවා.
අඩු වෙද්දී LED බල්බ් එක ඕෆ් වෙනවා. ඒ කියන්නේ අර 3න් 2 අවස්ථාව. ඊට පස්සේ ආයි මේක වැඩි වෙද්දී LED බල්බ් එක ඔන් වෙලා තියෙනවා. ඔන්න දැන් අපි මේකෙන් තව කරන්න පුළුවන් වැඩ ගැන කතා කරමු. දැන් මේ LED බල්බ් එක බ්ලින්ක් එක වේගයක් තියෙනවනේ. ඉගෙනවා පත් වෙනවා. ඉගෙනවා පත් වෙනවා. ඔක රඳාව දිනවා. මෙන්න මේ කැපැසිටර් එකේ මත. ඔක රඳාව දිනවා මේ කැපැසිටර් එකේ මත. දැන් මෙතන අපි අරන් තින්නේ RC70 16 වෝල්ට් නේ. හිතන්න මම මෙතන දැම්මොත් 2.2 මිලිවොට් කැපැසිටර් එක. ඔයගොල්ලන්ට මතක ඇති කැපැසිටර් එකේ මිලිවොට් ගාන අඩු වෙනවා කියන්නේ එයාගේ charge දෙන discharge දෙන වේගය වැඩි. හරිද? ගන්නවා discharge කළා දානවා. charge කරනවා discharge කළා දානවා. හරිද? මේ වේගය වැඩි. දැන් මේ අවස්ථාවේදී මොකද වෙන්නේ? මෙයා ඉක්මනට charge වෙනවා, ඉක්මනට discharge වෙනවා. ඉක්මනට charge වෙනවා, ඉක්මනට discharge වෙනවා. එතකොට මේ LED බල්බ් එකට මොකද වෙන්නේ? අර කලින් ඉමින් පත් වෙලා නිමෙන වේගය දැන් වේගය වැඩි වෙලා පත් වෙනවා නෙමෙයි. මේ කැපැසිටර් එකේ මිලිවොට් ගන්න අඩු වෙනවා. දැන් මේකේ මිලිවොට් ගන්න තව මම වැඩි කරොත් හිතන්න 500යි මිලිවොට් 1000 මිලිවොට් වගේ ගියා කියලා. 10 මිලිවොට් ගියා කියනවා. එතකොට යා charge වෙන යන වෙලාව වැඩි. discharge වෙන යන වෙලාව වැඩි. එතකොට මේ LED බල්බ් එක on වෙන යන වෙලාව වැඩි. off වෙන යන වෙලාව වැඩි. අන්න ඒ වගේ තමයි සිද්ධ වෙන්නේ. හරිද? මේ කැපැසිටර් එක අරනවා මේක රඳාපවතින විදිය. ඊට අමතරව මෙන්න මෙතන තියෙන රෙසිස්ටර් එනවා. මෙන්න මෙතන තියෙන රෙසිස්ටර් එක අනුව මේ LED බල්බ් එකේ බ්ලින්ක් වෙන වේගය අපිට වෙනස් කරන්න පුළුවන්. හරිද? මේ තියෙන රෙසිස්ටර් එකේ අගය වෙනස් කරලා අපිට මේ LED බල්බ් එකේ පත් වෙන නිකට වේගය වෙනස් කරන්න පුළුවන්. ඕක සිද්ධ වෙන්නේ මේ වෝල්ටේජ් ඩිෆරන්ස් එක අනුව. හරිද? මෙතන වෝල්ටේජ් ඩිෆරන්ස් එක වෙනස් වෙනවා අපි දාන රෙසිස්ටර් එක අනුව. මෙතන වෝල්ටේජ් ඩිෆරන්ස් එක වෙනස් වෙනවා දාන රෙසිස්ටර් එක අනුව. එතකොට මේ පින්නන්ත 6 සහ පින්නන්ත 2කට යන පින්නන්ත දෙකේ ක්‍රියාකාරීත්වය පොඩ්ඩක් කලින් අවස්ථාවේ තිබ්බට වඩා වෙනස් වෙනවා. හරිද? ඒකේ පොඩි කතාවක් තියෙනවා. ඒක ගැන හිතන්න එපා. ඔයා මතක තියාගන්න ඕනේ මෙන්න මේ රෙසිස්ටර් එක වෙනස් කරලා අපිට මේ LED බල්බ් එකේ බ්ලින්ක් වෙන වේගය වෙනස් කරගන්න පුළුවන්. හරිද? දැන් මම කරන්නේ දැන් මෙතන 10 k ලීඩ් එක මෙතන 10 කිලෝ ඕම් තියෙනවා. මට පුළුවන් වුණා. මෙතනට වේරියබල් රෙසිස්ටර් එකක් දාගන්න. මට පුළුවන් වුණා මෙතන වේරියබල් රෙසිස්ටර් එකක් දාගන්න ඔය කියන වැඩේ මට අතින් කරන්න පුළුවන්. මම දානවා වේරියබල් රෙසිස්ටර් එකක්. මේ මාර්කින් මතකයි නේද? වේරියබල් රෙසිස්ටර් එකකට වෙන සයින් එක. දැන් මේකේ අතරම වෙලා තියෙන්නේ හිතන්න මම ගන්නයි කියලා පින් තුනේ මේ වගේ වොලියම් කන්ට්‍රෝල් එකක්. මෙයා CI මේකේ මේ මොකක්ද මේ කරලා තියෙන්නේ? පින් දෙකක් එකට එකතු කරනවා. මේ කරලා තියෙන්නේ ඒක. මැද පින් එක සහ මේ අනිත් පින් එක එකට එකතු කරලා තමයි මේ දිගට. ඉතින් එකට එකතු කරනවා. ඊට පස්සේ අනිත් පින් එක මොකද ගන්න. හරිද? ඔන්න ඔක තමයි මේ කරලා තියෙන්නේ. හරිද? හොඳට පොඩ්ඩක් බලන්න. මම ප්‍රැක්ටිකල් එකේ මේක කරලා පෙන්නනවා. දැන් මම මෙතනදී 100 කිලෝ රෙසිස්ටර් එකක් ගත්තොත් මට මෙයා 100 කිලෝ රෙසිස්ටර් එක පුළුවන් වුණොත් ඔන්න ඔය රේන්ජ් එකේ වගේ මෙයා කරකෝල හදාගන්න ඊට අනුව මේ LED බල්බ් එකේ බ්ලින්ක් වෙන වේගය අඩු වැඩි වෙනවා. හරිද? මේවා හතරම දැන් මෙහෙම කියලා පොඩ්ඩක් පොඩියට නම් අපහැදිලි වගේ ඇති. මේකේ ප්‍රැක්ටිකල් එක කරද්දී ඔයගොල්ලන්ට මේවා තේරෙනවා. හරිද? මේවා කරකවද්දී LED බල්බ් එකේ වේගය අඩුනවා පේනවා. හරිද? මේ ඊළඟේ අනුව දැන් මෙතනදී අපිට කැපැසිටර් ඉතිහාසය වෙනස් කරලා කරන්න පුළුවන් 100 කිලෝ වේරියබල් රෙසිස්ටර් එකක් දාලා ඒ වැඩේ කරගන්න පුළුවන්. හරිද? ඉතින් ඔන්න ඕවා ටිකෙන් තමයි මේ LED බල්බ් එකේ වේගය
කන්ට්‍රෝල් කිරීම සිද්ධ කරනවා. හරිද? ඉතින් ඔන්න ඔච්චරයි තියෙන්නේ. ওই ටික ඔයාලට තේරුම් ගන්න පුළුවන් නම් මේ IC එකේ කතාව ඔයාලට තේරෙනවා. හරිද? ඔයාලා මේකට සටහනක් දාලා තියාගන්න. මේ අර මම කිව්ව තැන් ටික මෙයා පුළුවන් නම් නෝට් එකේ ඔයගොල්ලෝ තරු දාලා ලියන්න. හරිද? ඇතිය දැන් අපි මෙතනදී වෝල්ට් 6ක් පාවිච්චි කරන හින්දා අපි මෙතනදී වෝල්ට් 6ක් පාවිච්චි කරන හින්දා මේකෙන් 6න් 3න් එකක් කියන්නේ වෝල්ට් 2යි. එතකොට 6න් 3න් දෙකක් කියන්නේ වෝල්ට් 6න් වෝල්ට් 3න් දෙකක් කියන්නේ මෙතන දෙනවා වෝල්ට් 4ක් කියලා. ඒ කියන්නේ වෝල්ට් 4ක් වෙනකන් charge වෙන්න ඕනේ. ඊට පස්සේ මෙයා අඩු වෙද්දී මේ පහළ ඉඳන් charge වෙලා ගිහිල්ලා කැපැසිටර් එක discharge වෙද්දී මේ වෝල්ටේජ් එක මෙතනට බහිනවා. ඒ කියන්නේ LED බල්බ් එක ඕෆ් වෙනවා. මෙතනට එනකන් ඔන් වෙනවා. LED බල්බ් එක ඊට පස්සේ ඕෆ් වෙනවා. ආයි දෙකේ ඉඳන් හතරට යද්දී LED බල්බ් එක ඔන් වෙනවා. හරිද? ඔන්න ඔය විදිහට තමයි වෙන්නේ. දැන් අපි බලමු මේකේ කැපැසිටර් එකේ අගය වෙනස් කරාම මොකද වෙන්නේ කියලා. දැන් මම මෙතනදී ගන්නවා 2.2 50 වෝල්ට් කැපැසිටර් එක. අරගෙන මේක සම්බන්ධ කරනවා. දැක්කද? මේක ඉක්මනට සිද්ධ වෙනවා. දැන් 2.2 ගත්ත හින්දා මේක අපිට බලන්නත් අමාරුයි. හරිද? ඇත්තටම මේ වෝල්ට් මීටර් එකේ රීඩින් එක ගන්නත් ටිකක් අමාරුයි. මේක වැඩි හින්දා. හරි. ඉතින් දැන් අපි 2.2 මිව් එක දාලා බලුවානේ මම දැන් මෙතනදී කිලෝ මම මෙතනදී 47 මිව් කැපැසිටර් එකක් දාලා බලනවා. ඉතින් එහෙම දැම්මට පස්සේ ඔයගොල්ලන්ට පේනවා මේකේ ක්ලොක් පල්ස් එකේ වේගය පොඩ වැඩි වුණා. හරි අපි මේකේ වෝල්ටේජ් ඩිෆරන්ස් එක බලමුකෝ. අර විදිහටම තමයි. කිසියම් ප්‍රමාණයක් යනකම් charge වෙනවා. එතනින් පහළට එද්දී කිසියම් ප්‍රමාණයක් යනකම් කැපැසිටර් එක charge වෙනවා. charge වෙලා discharge වෙද්දී LED බල්බ් එක ඕෆ් වෙනවා. හරි මම දැන් මෙතන තියෙන 10k resistor එක ගලවලා variable resistor එකක් සම්බන්ධ කරනවා. ඉතින් මෙතනදී දැන් අපි මේක අයින් කරනවානේ. මේ resistor එක අයින් කරන හින්දා මේ වෙනුවට මම දානවා මම මෙතනින් මෙහෙම අඳින්නම් 100 කිලෝ විතර variable resistor එකක්. ඔන්න ඔහම එකක්. හරිද? ඒ කියන්නේ මේකේ එක අග්‍රයක් සහ මේ අනිත් කොනේ තියෙන අග්‍රය දැන් මේ තියෙන මම ගන්න variable resistor එක 100 ක එකක්. ඒ කියන්නේ මේකේ මැද එක සහ අනිත් එක මැද එක සහ තවත් එකක් ධනෙන් එන මෙන්න මෙතනට තමයි සම්බන්ධ වෙන්නේ. හරිද? ඒ කියන්නේ මේ මැද පින් එක සහ මේ අයිනේ තියෙන පින් එක මැද පින් එක සහ මේ අයිනේ තියෙන පින් දෙක එකට එකතු වෙලා එක තැනකට සම්බන්ධ වෙනවා. එතකොට අනිත් පින් එක අනිත් තැනට සම්බන්ධ වෙනවා. ඒ කියන්නේ මේ දෙක එකට සම්බන්ධ වෙනවා මේක වෙනම සම්බන්ධ වෙනවා. හරිද? මම දැන් කරන්නේ මේ දෙක එකතු කරලා 47 කිලෝ ඕම් තියෙන තැනට ගහ ගන්නවා. පරිස්සමට මේ වැඩේ කරගන්න. එතකොට මේකේ අනිත් අග්‍රේ කැපැසිටි එකේ ධන තියෙන තැනට සම්බන්ධ කරනවා. සම්බන්ධ කරලා මම දැන් මේ variable resistor එක කරකවලා හදා ගන්නවා. මම 2.2 මේ wave එකක් දානවා. හරි ඉතින් ඔයගොල්ලන්ට පේන්නේ නැති දැන් මේක බ්ලින්ක් වෙන වේගය වෙනස් කරගන්න මට පුළුවන්. මේක කරකවද්දී බ්ලින්ක් වෙන ස්පීඩ් එක මම වෙනස් කරනවා.